අපි තුන්දෙනාගේ මේ යාළුකම් පටන් ගත්තේ 8 වසරේදී. ඉස්කෝල් එකේ හැමෝම කිව්වේ අපිට 3 කල්ලිය කියලා. මොකද කියනවා නම් අපි තුන්දෙනාම හිටියේ එකට. බත් පවා කෑවේ අපි තුන්දෙනා එකට. අපි හිටියේ හරියට සහෝදරයෝ වගේ. ඉස්කෝල් එකේදී මොන ප්‍රශ්නය ආවත් මොන හොඳ වැඩක් වුණත් එක්කෙනෙක් විතරක් හිටියේ නැහැ. අනිවාර්යෙන්ම තුන්දෙනාගේම නම් තිබුණා. කවි, හිරු, හසී කියන්නේ මුළු ඉස්කෝල් එකේම ජනප්‍රිය තුන්දෙනෙක්. ගුරුවරු පවා මේ තුන්දෙනාගේ යාළුකම දැනන් හිටියා. අපි තුන්දෙනා දවල්ට බත් කෑව එකට. සමහර දවස්වලට ඒ දෙන්න මට කැව්වා. දෙන්නම හරි කැමතියි මට කවන්න. කවිගේ හිතේ මං ගැන අදහසක් මුලින් ඉඳන්ම තිබුණු අතර මම ඒක දැනන් හිටියේ නෑ. ඒත් මුළු ඉස්කෝල් එකම ඒක දැනන් හිටියා. එයා වචනකින්වත් මට අඟවලා තිබ්බේ නෑ. බත් කවද්දි පවා කවි හරි කැමතියි මට කවන්න. ඇත්තම කිව්වොත් මම මේ දෙන්නගේ කකුල උඩ වාඩි වෙලා බත් කාපු අවස්ථා තිබ්බා. අපි අතර එහෙම කිසිම වැරදි අදහසක් තිබ්බේ නෑ. ගුරුවරු පවා දැනන් හිටියත් වචනයක්වත් නොකිව්වේ තිබුණේ යාළුකමක් පමණක් නිසා. හසීට නම් කෙල්ලෙක් හිටියා 6 වසරේ ඉඳන්ම. දෙන්නත් එක්ක හරි ආදරෙන් හිටියා. කෙල්ලට ඔන්නත් මේ 3 කල්ලියට එන්න ඒකට අවස්ථාවක් හම්බුනේ නෑ. කෙල්ලට ටිකක් ඉරිසියා නොහිතුනාම නෙමෙයි. ඒත් ඉතින් මේ යාළුකම නම් මේ ලව් එකට ප්‍රශ්නයක් වුණේ නෑ. හිරුත් මේ අතරේ කොල්ලෙක් එක්ක යාළුනා. ඒත් ඉතින් ඒව මේ යාළුකමට නම් ප්‍රශ්නයක් වුණේ නෑ. කොහොමාරි මේ යාළුකම දිගටම පැවතුණා. මොන ප්‍රශ්න ආවත් තුන්දෙනාම හිටියේ එකට. නමුත් කොල්ලෝ දෙන්න අතර නම් චූටි ප්‍රශ්න තිබුණා. මොකද දෙන්නගේ අදහස් නොගැලපුණ අවස්ථා තිබුණා. ඒ නිසාම දෙන්න රණ්ඩු වෙච්ච අවස්ථා තිබ්බා. ඒ කොහොම වුණත් කෙල්ල මේ දෙන්නත් එක්ක තිබ්බ යාළුකම අතෑරියේ නෑ. දෙන්නම කෙල්ලට හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම කිව්වා. කෙල්ලත් හැමදේම මේ දෙන්නට කිව්වා. හසී හිරු නම් කැඩට් ශිෂ්‍ය නායක වගේ තනතුරු දැරුවත් කවියට නම් මේවා හරි ගියේ නෑ. කවි ටිකක් පැත්තකට වෙලා හිටිය චරිතයක්. කාලෙත් එක්ක මේ තුන්දෙනා සාමාන්‍ය පෙළට ආවා. ඔය හතරදී හසීගේ ලව් එක නවතිනවා. අවුරුදු 5ක් පුරාවට තිබ්බ මේ දෙන්නගේ ලව් එක හරියටම සාමාන්‍ය පෙළට කිට්ටු වෙලා නවතිනවා. හසීගේ කෙල්ල තමයි ලව් එක නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ හසී කාටවත් ආදරය කරන්න ගියේ නෑ. කොහොමාරි මේ අතරේ තුන්දෙනාම සාමාන්‍ය පෙළ ලියනවා. කෙල්ල නම් ඉහළින්ම සමත් වුණ අතර කොල්ල දෙන්නත් උසස් පෙළ ලියන්න පුළුවන් තරම් පාස් වෙනවා. කොහොමාරි කෙල්ල උසස් පෙළ කරන්න වෙනත් ඉස්කෝල් එකකට යනවා. මේක දැනගන්න කවි නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒත් කෙල්ල වෙනත් ඉස්කෝල් එකකට යනවා. කවිට ඔන්නත් ඒ ඉස්කෝල් එකට යන්න කොල්ලට යන්න වෙන්නේ නෑ. මොකද කොල්ල කරන සබ්ජෙක්ට් එක ඒ ඉස්කෝල් එකේ නැති නිසා. මේ අතර හසී උසස් පෙළ කරන එක නවත්තනවා. මේක දැනගන්න හිරු කොල්ලට කතා කරනවා. ඒත් කොල්ල කැමති වෙන්නේ නෑ. කොහොම හරි බලෙන්ම කෙල්ල කැමති කරගන්නවා උසස් පෙළ කරන්න. මේ නිසාම හසීගේ හිතේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් ඒක හසී කියන්න යන්නේ නෑ. හසීගේ ලව් එක නැවතුණාට පස්සේ හිරුව ගොඩක් දැනෙන්න ගන්නවා. මොකද කියනවනම් ලව් එක නැවතිච්ච වෙලාවේ පවා කෙල්ල තමයි කොල්ලගේ හිත හැදුවේ. හිරුයි හසී දෙන්නම එකට ක්ලාස් යනවා. ඒ දවස්වල කෙල්ලට ෆෝන් එකක් තිබ්බේ නෑ. ඒත් කෙල්ල ගෙදරින් එද්දී ගෙදර ෆෝන් එකෙන් කතා කරලා කියනවා එන්න කියලා. කොල්ලත් ඉතින් කෙල්ල එන වෙලාවට වෙනවා. එක දවසක් කෙල්ල බස් එකට නගින්න යද්දී කෙල්ලගේ සෙරෙප්පුව බිමට වැටෙනවා. හසී කරන්නේ කවුලන් ගින් කෙල්ලට ගිහින් දෙනවා. එදා නම් කෙල්ලට කොල්ල ගැන මොකද්ද ලොකු හැඟීමක් ආවා. ඒක පළවෙනි පාරට තමයි කෙල්ලට ඇති උනේ. ඒත් ඒ හැඟීම මොකද්ද කියලා නම් කෙල්ල දැනන් හිටියේ නෑ. ඒත් කෙල්ල හොඳට කතා බහ කරලා කොල්ලෙක් ඉස්සර වගේම හිටියා. හසී හැමදාම කෙල්ලව ගෙවල් ළඟට දාලා තමයි යන්නේ. එක දවසක් කෙල්ල පාර පරිණ හදනකොටම
කොල්ලා එකපාරටම අත අල්ලගෙන හිරුව පාර පන්නලා හසී යනවා. හිරුවට හසී ගැන තව තවත් දැනෙන්න ගන්න ඊට පස්සේ. ඒත් කෙල්ල වෙනසක් පෙන්නුවේ නෑ. කොල්ලගේ හිතේ තිබ්බත් කොල්ලත් වෙනසක් නොපෙන්නාම කතා කරා. දෙන්නගේ යාළුකම වෙනසක් වුණේ නෑ. කවි නම් මෙයාගෙන් ඈත් වෙලා හිටියේ. මොකද කරන්නේ වෙනම සබ්ජෙක්ට් නිසා.